ඔයාට හමු වෙලා ඇතිනේ ලොකුකම් කතා කරන මිනිස්සු පුරා ජීවරු ගැන කතා කරන්නේ. ඒ කියන්නේ Tamanගේ දේ තියනටත් වඩා මහා ලොකුකම් කතා කරනවා. අනෙත් මිනිස්සු අතරේ කැපිපෙන්න පුදුමාකාර උත්සාහයක් දරන එහෙමයි. ඇත්තටම අපිට අපි ගැන සතුටුයි නේද? Tamanට Taman ගැන විශාල ආත්ම අභිමානයක් තියෙනවා. ඒක තමගේ උගත්කම, තමන්ගේ පෙනුම, තමන්ට තියෙන ධනය බලය, තමන්ට ඉන්න පිරිවර, තමන්ගේ ඉපදුච්ච පරම්පරාව මේ මොන හරි දෙයක් ගැන වෙන්න පුළුවන්. හැබැයි මේක ප්‍රමාණි ඉක්මවා අපි ආශ්‍රය කරන පුද්ගලයෝ අතරේ අපි හෙලිදරව් කරන්න ගියොත් අපිට ලැජ්ජ වෙන්න වෙනවා. අපිට පිරෙහෙන්න වෙනවා. මම තේරුම් අරන් තියෙනවා, දැකලා තියෙනවා. එහෙම අයට මේ තමන්ගේ මූලාරම්භය මතක නැහැ. අතහිත දුන්නේ කවුද කියලා මතක නැහැ. තමන්ට සෙවන දුන් ගසම කපලා දාන මනුෂ්‍ය කොට්ටාශයන් තමයි අපිට නිරන්තරයෙන් හමු වෙන්නේ. කොටින්ම කලගුණ දන්නේ නැහැ. අපිට ඇත්තටම ස්තුති ප්‍රශංසා අවශ්‍ය නැහැ. අර කාර්ය කරන තුරු කාගෙත්නේ රැවටිල්ල නේද? මම ඇත්තටම මෙතෙන්ද කියනවා ඔයගොල්ලෝ හිතපු නැති කාරණයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන වත්පොහසත්කම් ගැන ධනය බලය ඉඩකඩම් මුදල් කවුන්සල් ගොඩක් සල්ලි ඇති. ඒ වගේම තමන්ගේ හස්බන්ඩ්ට ලොකු සල්ලියක් ඇති, ධනයක් ඇති. ඒ වගේම තමන්ගේ වයිෆ්ට ලොකු සල්ලියක් ඇති. ඒ වගේම තමන්ට උත්පත්තියෙන්ම පාරම්පරික මුරු වෙච්ච දේවල් ඇති. ඉතින් මේවා හරි తాවකාලික දේවල්. මොකද මම කියන්නේ අපිට වරදින්න යන්නේ කොච්චර වෙලාවක්ද කියන එක අපි දන්නේ නැහැනේ. මේ බොහොම ෂණික අවස්ථාවලින් අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අපිට මහා භයංකර ජීවිතේ නැති වෙන, ජීවිතේ විනාශ වෙන ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේම තමයි අපිට තියෙන දේ ගැන සමහරක් වෙලාවට අපි පුරාජේරු පම්පෝරි ගහනවනේ මිනිස්සු අතරේ. සමහරට ඒ කෙනාට ඒ දේ නැති වෙන්න පුළුවන්. ඒ මනුස්සය කොච්චර හීනමානයකට ලක් වෙනවද බලන්න. ඉතින් මම මගේ දරුවෝ ගැන, ළමයින්ගේ උගත්කම් ගැන කතා කරොත් අර දරුවෝ නැති කෙනෙක් ගැන එයා කොච්චර අසහනට ලක් වෙනවද? ඒ වගේම හරියට ගියක් දොරක් නැති මිනිස්සෙක් ගැන අවස්ථාවකදී ඒක ගැන මට තියෙන දේවල් ගැන කතා කරාම ඒ කෙනා කොච්චර අසහනයටපත් වෙනවද නේද? රැකියාවක් නැත්තම් ඒ වගේම ගොඩක් අය පුරාජේරු පම්පෝරි ගහනවනේ මේ සහතික තියාගෙන යම් සුදුසුකම් හදාගෙන ප්‍රායෝගික දැනුම ඇත්ත වශයෙන්ම බැලුවමත් නැහැ. මේ කොල කැලි ටිකක් තියාගෙන සුදුසුකම් තියාගෙන කියවන්න ගන්නවා මට අරග තියෙනවා මේක තියෙනවා. එතකොට යම්කි සමාජය තුළ ඉගෙන ගත්තේ නැති කෙනාට කොච්චර අසහනයක් දැනෙනවද? ඒ නිසා තමන් කතා බහ කරද්දී ඉස්සලා අවබෝධ කරගන්න ඕනි එතන ජන කොටසේ ජන විඥාණය. ඒගොල්ලෝ මොන වගේ කණ්ඩායමක්ද, මොන වගේ නියැදියක්ද? අපි කතා කරොත් ඒ දේ ගැන කිව්වොත් ඒ කෙනා කොච්චර ලැජ්ජ වෙන්න වෙයිද? එයාගේ ආත්මාභිමානයට කොච්චර හානි වෙයිද? ඒ නිසා මේක හොඳට ඔලුවට තියාගන්න ඕනේ. අපි ඔය නයි අරිනවා කියලා සමාජේ කතාවක් තියෙන්නේ නේද? බොරුවට මේ යම් දේවල් ගැන ප්‍රකාශ කරනවා. අපි සමහරක් වෙලාවට ඒ අවස්ථාවේදී අනිත් අය අපි වගේ කරමින් ඇත්තද අම්මා ආශා වවුනේ කියලා කතා කරන්න පුළුවන්. හැබැයි අපි එතනින් නික්මිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? අපිව අවඥාවටපත් වෙනවා. අපි ගැන විවේචනය කරනවා. අපිට මූණට කියන්නේ නැහැ. අපි නැති තැන ගොඩක් දේවල් කියන වෙන්න පුළුවන්. ඉතින් අපි නොදැන අපි මොකටද මේ සමාජය ඇතුළේ මිනිස්සු අතර නෝන්ඩි වෙන්නේ? තියෙන මිනිස්සු ගොඩක් වෙලාවට කියන්නේ නැහැ නේද? ඒ නිසා මේක කල්පනා කරන්න.